වීඩියෝ එක glow up routine එකක්. ඉතින් මම අද කරන්නේ face glow up routine එක මගේ. සාමාන්‍යයෙන් මේක මම මාසෙට එක පාරක් වගේ තමයි follow කරන්නේ. ඉතින් මුලින්ම මම පාවිච්චි කරන්න යන්නේ මගේ cleanser එක. cleanser එක විදිහට මම පාවිච්චි කරන්නේ මේ දවස්වල Forever brand එකේ එන කොහොඹ කහ deep cleansing milk එක. ඉතින් ඇත්තටම මේ cleanser එක මාරම හොඳයි. මූණේ තියෙන කුළු දූවිලි හොඳට ඉවත් වෙනවා. ඒ වගේම පිම්පල් එහෙම නැති කෙනෙක්ට උනත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් all skin type product එකක්. ඉතින් මං හිතන්නේ මේක මගේ 4 වෙනි විතර tube එක. ඒ තරම් හොඳ product එකක්. ඉතින් මූණේ තියෙන කුණු හොඳටම අයින් වෙලා මේ හරි ග්ලාසි ලුක් එකක් එනවා මේකෙන් අර මූණ සෝදවුවට පස්සේ. ඉතින් මේ විදිහට හොඳට මූණ ඇස් වටා නහය උඩ ඒ වගේ හොඳට ක්ලෙන්සර් කරගන්න ඕනේ. ඊට පස්සේ මම ක්ලෙන්සර් ටික මූණෙන් අයින් කරගන්න තමයි හදන්නේ. ඒකට මම මේ විදිහේ ස්පොන්ජ් එකක් තමයි පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ ක්ලීන් අප් එකක් මාසෙකට එක පාරක් හෝ දෙපාරක් වගේ කිසි ප්‍රශ්නයක් නැතුව කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම පාවිච්චි කරන්නේ ස්ක්‍රබ් එක. මේක ඩර්මප්‍රෝ එකේ ස්ක්‍රබ් එක. මේ දවස්වල පාවිච්චි කරන මේ ස්ක්‍රබ් එක සාමාන්‍ය දවස්වලට මම ගෙදර හදපු ස්ක්‍රබ් පාවිච්චි කරන වෙලාවල් තියෙනවා. ගොඩක් කරලා කොෆි ස්ක්‍රබ් එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලා ඒක දන්නවත් ඇති. අද පාවිච්චි කරන්නේ මේක. ඉතින් මේ විදිහට මුළු මූණෙම පොඩ අරගෙන සාමාන්‍යයෙන් ඇස් වටේ නැතුව මුළු මූණම හොඳට ස්ක්‍රබ් කරගන්න ඕන. අපේ තියෙන මැරුණු සෛල හොඳට අයින් කරගන්න. ඉතින් මූණට ගොඩාක් තද කරන්නේ නැතුව අර රවුමට හොඳට මේ ඇස් අවට ප්‍රදේශයේ නැතුව මූණේ නහය උඩ අයිබ්‍රෝස් දෙක අතර ඉතින් black hits white hits රැඳෙන ස්ථානවල හොඳට ස්ක්‍රබ් කරගන්න ඕන. ඉතින් ඇක්ටිව් පිම්පල් තියෙන කෙනෙක්ට නම් ඇත්තටම රෙකමන්ඩ් කරන්න බැහැ නේද ස්ක්‍රබ් කරන එක. එතකොට අපේ මූණේ තියෙන පිම්පල්ස් මං හිතන්නේ ඊට වඩා වැඩි වෙයි. ඒ නිසා නෝමල් ස්කින් එකක් තියෙන කෙනෙක්ට ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඊළඟට මම පාවිච්චි කරන්නේ ඊට කලින් ඉතින් ස්ක්‍රබ් ටික හොඳට මූණෙන් අයින් කරගෙන මුලින් ඉතින් කියන්න ඕන මම මේ එකම ප්‍රොඩක්ට් එකේ ගොඩක් කල් ඉන්න කෙනෙක් නෙමෙයි. කාලෙන් කාලට එක එක ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරලා බලනවා. ඉතින් ඊට පස්සේ ස්ක්‍රබ් ටික මූණෙන් අයින් කරගෙන අනිවාර්යයෙන්ම අපේ මූණ ටෝන කරගන්න ඕන. දැන් අපේ මූණේ තියෙන පෝස් ඕපන් වෙලානේ තියෙන. ඉතින් ඒ ටික ක්ලොක් කරගන්න ඕන. නැත්තම් පිම්පල් එන්න බලන නිසා ටෝන එක විදිහට මම මේක තමයි පාවිච්චි කරන්නේ. මේක ඔනිල් නැචරල්ස් එකේ රෝස් වෝටර් ටෝන එක. ඇත්තටම මේකත් මාරම හොඳ ටෝන එකක්. මං හිතන්නේ මේක මගේ 4 වෙනි විතර හෝ 4 හෝ 3 තුන්වෙනි බොටල් එක. ඊට පස්සේ පැක් එක හදාගන්න යන්නේ. අද හදන්නේ මුල්තානි මිට්ටි කස්තුරි කහ එකතු කරලා ඊට වතුර වලින් පොඩ්ඩක් මික්ස් කරලා පේස්ට් එකක් වගේ තමයි අද පැක් එක හදාගන්නේ. සාමාන්‍යයෙන් ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක්ට නම් යෝගට් දාන්න නැතුව මෙහෙම හදාගන්න පුළුවන්. සාමාන්‍ය දවස්වලට මම යෝගට්ටුත් පාවිච්චි කරනවා. ඔයිලි ස්කින් එකක් තියෙනවා නම් යෝගට් පාවිච්චි කරන්න එපා. එතකොට පිම්පල් වැඩි වෙයි. ඉතින් මුල්තානි මිට්ටි කස්තුරි කහ ඉතින් සම පැහැපත් කරලා හමේ ඩ්‍රයිනස් එක අඩු කරලා ඉතින් මුළු මූණම අර ග්ලාසි ලුක් එකක් දෙන්න බලන පැක් එකක්. ඊට පස්සේ මම මේක විනාඩි 20ක් විතර පැක් එක මූණේ තියලා මූණ හොඳට වොෂ් කරගෙන ඊට පස්සේ අනිවාර්යෙන් ආපහු ඉතින් ස්ටෙප් එක තමයි ඉතින් ටෝන එක පාවිච්චි කරන එක.
ටෝන එක කොහොමත් මූණ වොෂ් කරාට පස්සේ පාවිච්චි කරන එක කොහොමත් හොඳයි. ඩේ ක්‍රීම් එකක් හෝ නයිට් ක්‍රීම් එකක් ඇප්ලයි කරන්නත් කලින් ටෝන එකක් පාවිච්චි කරන එක ඇත්තටම හොඳයි. ඊට පස්සේ ඉතින් අනිවාර්යයෙන්ම මොයිස්චරයිසර් ක්‍රීම් එක පාවිච්චි කරනවා. ඊට පස්සේ අනිවාර්යයෙන්ම අපේ මූණ වගේම අපේ ලිප්ස් දෙකත් ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනනේ. ඊට පස්සේ ඉතින් මගේ ලිප් බාම් එක ඇප්ලයි කරලා සන්ස්ක්‍රීන් එක ඇප්ලයි කරලා ඉතින් ෆේස් ග්ලෝ අප් රූටින් එක ඉවර කරනවා. ඉතින් මේ ලිප් බාම් එක තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් මේ ලිප් බාම් එක ඇත්තටම මාරම හොඳ ලිප් බාම් එකක්. මට ගොඩක් රිසල්ට් දීපු ලිප් බාම් එකක්. තොල් දෙකේ ගාගෙන ඉන්න කිසිම අපහසුතාවයක් නැති හොඳ ලිප් බාම් එකක්. මෙන්න මේ ඔනෙල් එකේ සන්ස්ක්‍රීන් එක තමයි මම පාවිච්චි කරන්නේ. ඔන්න ඔය විදිහට තමයි මගේ ග්ලෝ අප් රූටින් එක ඉවර කරන්නේ. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. බයි.